WhatsApp එකෙන් කොහොමද ඔයාට මාසිකව ඉන්කම් එකක් හොයාගන්නේ? ඉතින් මේක පොඩි සරලම ක්‍රමයක් තමයි. හැබැයි වීඩියෝ එක ටිකක් දිගයි. මම මුලින්ම කියනවා වීඩියෝ එක ස්කිප් කරන්නත් එපා. වීඩියෝ එක දිග වැඩි නිසා ඔයා බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම අයින් කරලා යන්න මේ වීඩියෝ එකේ. බලන්න අකමැති කෙනෙක් ඉන්නවා මොකද මේ වීඩියෝ එක ටිකක් දිගයි. මුල සිට අගට බැලුවොත් ඔයාට මේක කරන විදිය තේරෙයි. ඉතින් ඔයාට WhatsApp use කළා කිසිම රිස්ක් එකක් නැතුව ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකෙන් ඔයාට මාසිකව පොකට් මනි හරි හොයාගන්න පුළුවන්. ඉතින් මේක හරියට කරවුවොත් ඊටත් වඩා ඔයාට මේකෙන් හම්බ කරන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන්ම මතක් කරනවා ඔයාට. ඉතින් අපි යමු වීඩියෝ එකට වැඩිපුර කතා කරන්න ගියොත් තවත් වීඩියෝ එක දිග්ගැස්සෙන නිසා ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියනවා නැවත වතාවක් වීඩියෝ එක ස්කිප් කරන්න බෑ ඔයාලට නොතේරෙයි මේ කියලා දෙන්නේ. හරි. අපි හිතමු අපි ගෙදරක ඉන්න මිනිහෙකුට ඉතින් මොන හරි භාණ්ඩයක් ගන්න ඉතින් දැන් අප්ඩේට් වෙලා තියෙන සමාජෙට ඉතින් මේ මිනිහයාට බඩුවක් ගන්න ඉතින් අපි හිතමු JBL එකක් ගන්න ඉතින් මේ මිනිස්සු. ඉතින් මේ මිනිහයා අනිවාර්යයෙන්ම කඩේකට යන්න වෙනවා JBL එකක් ගන්න. JBL එක ගන්න මට කඩේකට යන්න වෙනවා. හරි. ඉතින් එහෙමත් නැත්නම් මෙයාට ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් JBL එක. එයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා. ඉතින් මම ඔයාට ඔන්ලයින් සේල් කරන විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඔන්ලයින් කොහොමද අපි කස්ටමර් කෙනෙකුට බඩුවක් සේල් කරන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේක සරලව වෙන්නේ ඔයාට අනිවාර්යයෙන්ම බඩුවක් සේල් කරන්න ඕන නම් ඔයා ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ලොකු ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාට බඩුවක් සේල් කරනවා. කියන්නේ ඔයාට අවශ්‍ය කරන බඩු වල ගොඩක් ලොකු ස්ටොක් එකක් තියෙනවා. ඉතින් මම කියලා දෙන වැඩින් ඔයාට කිසිම ස්ටොක් එකක් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක විතරයි. ඔයාගේ මොබයිල් ෆෝන් එක විතරයි ඔයාට අවශ්‍ය වෙන්නේ මේ වැඩේදී. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එක තිබ්බම හොඳටම ඇති. ඒ වගේම මතක් කරනවා ඔයාට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැති මුදල්. ඉතින් මුදල් කිසිම දෙයක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩේට. එකක් නැහැ. ඉතින් ඔයාට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට උමනා ඉන්නේ ෆෝන් එක විතරයි. වෙන කිසිම දෙයක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩේදී. ඉතින් ඕනම කෙනෙකුට මේක ගෙදර ඉඳන් උනත් ෆ්‍රී ටයිම් එකකට උනත් ජොබ් එකක් කරන ගමන් උනත් ඔයාට මේක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ පොකට් මනි හොයාගන්න උනත් පුළුවන්. මේක හරියට කරවුවොත් ඊට වඩාත් යනවා. ඊට වඩා ඔයාට හම්බ ගන්නත් පුළුවන් මේක හරියට ඔයා කරන්න පටන් ගත්තා. හරි මම ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාට ඩීලර්ස්ලා අවශ්‍ය වෙනවා බඩු ගන්න. ඉතින් මම කියලා දෙනවා කිව්වා. ඉතින් මල් ළඟ තියෙනවා WhatsApp group එක. ඉතින් මේ group එකේ ගොඩක් කඩකාරයෝ ඩීලර්ස්ලා තමයි ඉන්නේ මේ WhatsApp group එකේ. ඉතින් මේ WhatsApp group එකේ හැම බඩුවක්ම හැම දෙයක්ම ෆොටෝස් සහ මිල ගණන් හැමදේම මේ group එකේ දානවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ දාන මොන හරි බඩුවක් තව කෙනෙකුට සේල් කරන්න තමයි. ඉතින් මම එක්සැම්පල් JBL එකම ගන්න. මෙතන ඉන්නවා ඔයා. ඉතින් මෙයාට JBL එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාගේ යාළුවෙක් වෙන්නත් පුළුවන් මෙයා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මෙයාට JBL එකක් අවශ්‍ය වෙනවා. ඔයා කතා කරනවා. ඔයාට JBL එකක් ඕනද? මෙහෙමයි මේ ගණන් වලට තමයි දෙන්නේ. මෙහෙමයි කියලා ඔයා කතා වෙලා ඔයාට එයා අවශ්‍ය කරන ෆොටෝස් ඉලව JBL එකේ ඔයාට අපේ group එකෙන් ගන්න පුළුවන් කිසිම බයක් නැහැ. අවශ්‍ය කරන ෆොටෝස් මිල ගණන් ඉතින් ගොඩක් අඩුවට තමයි බඩු තියෙන්නේ. මොකද තව කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන් වෙන තමයි
මේ ගෲප් එකේ. ඉතින් මේකේ ගොඩක් කඩවල අයිතිකාරයෝ ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ යට. නැත්තම් මේ වැඩේ කරන්න අමාරු වෙනවා. සරල. ඉතින් මට අමතක වුණා එකක් පොයින්ට් එකක්. ඉතින් ඔයාලට මම කිව්වා මේ දෙයට අවශ්‍ය කරන්නේ ෆෝන් එකක් විතරයි කියලා. මොබයිල් ෆෝන් එක විතරයි. ඉතින් මොබයිල් ෆෝන් එකත් එක්ක ඔයාලට තව අවශ්‍ය වෙනවා බැංක් account එක. ඉතින් බැංක් account එකකුත් ඔයාලට අවශ්‍ය වෙනවා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් මම ඒකත් පැහැදිලි කරන්න. හරි. දැන් ඔයා කල්පනා කරන ඇති ඔයාලට කොහොමද ඉන්කම් එකක් එන්නේ මෙයාට JBL එකක් වික්කොත්. මම කියලා දෙන්න. මෙතනින් අපින් ගන්නවා JBL එක රුපියල් 100ක්. ඔයා විකුණා රුපියල් 150ක් දාලා සාමාන්‍ය JBL එක රුපියල් 100ට JBL නැහැ. ඒක මම ඔයාලට එක්සැම්පල් පෙන්නන්න ඕන නිසා තමයි පෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. හරි. ඉතින් මෙයා JBL එක 150ට ගන්න කැමති වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙයා ඔයාට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දානවා කෑෂ් ටික. ඉතින් ඔයාට ගන්න දෙන්නේ බැංක් ඩීටේල්ස් ඔක්කොම ටික අරගෙන අපේ බැංක් එකට ඔයා ට්‍රාන්ස්ෆර් එකක් දානවා. ඔයා කීයක් දානවද අපිට? රුපියල් 100යි දාන්න. ඉතින් මෙයා 150ක් දෙනවා. ඉතින් කෙලින්ම ඔයාට 150ක් දාපුවම ඔයාට 50ක් ලාභ තියෙනවා ප්‍රොෆිට්. ඉතින් මම මතක් කරනවා පන්සල් වල තියෙන පින් කැඩ බින්දන්නේ රුපියල් 2 දාලා තමයි. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. ඔයාට බඩු විකුණන තරමට ඔයා කැමති විදිහට කැමති ප්‍රයිස් එක දාලා බඩු විකුණන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක තමයි සරලව වෙන්නේ. ඉතින් ඔයාට ඊළඟට පැනලාගෙන ප්‍රශ්නේ තමයි මේ බඩු ඉල්ලන කෙනා කෑෂ් ඔන් ඩිලිවරි වලට බඩු ඉල්ලුවොත් ඔයාට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් මෙයා කෑෂ් ඔන් ඩිලිවරි විදියට ඉල්ලුවොත් අපි ඒකක් කරනවා වෙනම සිස්ටම් එකකට. ඉතින් මම ඒකත් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මොකද අපේ ඩීලර්ස්ලා ගැන විශ්වාසයක් තියාගන්න ඉතින් මම ගොඩක්ම ඒකයි අපේ ඩීලර් ඉන්නවා මෙහෙන් ඉන්නවා ඔයා මෙහෙන් ඉන්නවා ඔයාගේ භාණ්ඩ ඉල්ලපු කෙනා. හරි. ඉතින් අර විදිහටම මිල ගණන් ඔක්කොම මේ විදිහට ඔයා කියලා වැඩේ කරගෙන යනවා විදිහ. ඉතින් මම මේ භාණ්ඩේ ගන්න වටිනාකම විදිහට රුපියල් 200ක් ගන්නවා. ඔයා මේ බඩු විකුණන රුපියල් 300ට. එතකොට ඔයාට ලාභ තියෙන රුපියල් 100ක්. හරිනේ? හරි. ඊට පස්සේ කෑෂ් ඔන් ඩිලිවරි විදියට යද්දී ඔයාගේ අතට මේ භාණ්ඩය ගන්න ඕනේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාට සල්ලි උමාරු ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට එන්නේ මෙන්න මෙහෙමයි. කෑෂ් ඔන් ඩිලිවරි දාපුවම අවශ්‍ය කරන ඩීටේල්ස් ටික ඔයා මෙතෙන්ද දෙනවා. ඒ කියන්නේ ඔයා ගන්නවා. ඊට පස්සේ ඔයා කෙලින්ම අපේ ඩීලර්ස්ලා වෙත අවශ්‍ය කරන විස්තර ටික දෙනවා අපිට. සරලව. ඉතින් මේ ඩීලර්ස්ලා මේ කඩ අයිතිකාරයෝ කෙලින්ම මේක කෑෂ් ඔන් ඩිලිවරි විදියට මෙයාට භාණ්ඩ ගෙනල් දෙනවා. ඉතින් මෙයා එතකොට කෑෂ් දෙනවා අපේ කුරියර් සර්විස් එකට. ඉතින් එයා කුරියර් සර්විස් එක අපිට බඩු කෑෂ් දුන්න ගමන්ම එයා අපිට දෙන්නේ රුපියල් 300ක්. ඉතින් අපේ භාණ්ඩේ වටිනාකම තියෙන රුපියල් 200යි. එතන 200යි අපේ භාණ්ඩේ වටිනාකම. එයාට මෙයා කුරියර් සර්විස් එක රුපියල් 300ක් දෙනවා. ඉතින් ඒ 300 කෙලින් මෙන්න අපේ අතට ඩීලර්ස්ලා අතට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ඩීලර්ස්ලා ගැන බය වෙන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම මම කලින් කිව්වා වගේම ඉතින් අපේ ඩීලර් කරන්නේ එයාගේ භාණ්ඩේ වටිනාකම 200යි නම් එයාට අවශ්‍ය කරන 200 අරගෙන ඉතිරි 100 තියා ගන්නවා එයා ළඟම. ඉතින් මේ ඩීලර් හැම මාසෙම ඔයාට බෑග් ට්‍රාන්ස්ෆර් එකක් දානවා. ඔයාගේ කෑෂ් තියනවා මේ ඩීලර් එක. ඉතින් ඔයාට පර්සනල් මෙයාට මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති ඕන වෙලාවක මෙසේජ් එකක් දාන්න පුළුවන් මේ ඩීලර්ට. ඒ වගේ මම මතක් කරනවා මෙයා මාසෙකට සැරයක් ඇයි කෑෂ් දාන්නේ කියලා ඔයාලට හිතෙනවා ඇති.
ඉතින් මාසෙකට සැරයක් මම කෑෂ් දාන්නේ බෑග් ට්‍රාන්ස්ෆර් එකක් කරන සාමාන්‍යයෙන් රුපියල් 30ක් වගේ මුදලක් කැපෙනවා මොන දන්න තරමින් ඒක හරියද මන් දන්නේ නැහැ 30ක් වගේ මුදලක් කැපෙනවා ඉතින් බෑග් ට්‍රාන්ස්ෆර් දාද්දි ඉතින් මෙතන රුපියල් 100ට ඔයා මාසයක් ඇතුළත රුපියල් 5000ක් කෙවුවොත් සාමාන්‍යයෙන් ඔයාට ඒක මෙතනින් කැපෙන්නේ රුපියල් 300ක්යි. ඉතින් මේ 300 ඔයාගේ නෙවෙයි කැපෙන්නේ අපේ ඩීලරකින් ඒ කියන්නේ මගෙන් හා මෙතන ඉන්න කඩකාරයන්ගේ තමයි මේ රුපියල් 30 කැපෙන්නේ. මෙතන 300 කියුණා නම් සෝරි වෙනවා. මෙතන රුපියල් 30ක් තමයි කැපෙන්නේ. ඒ කැපෙන්නේ තපෙන් ඔයාට රුපියල් 5000ක ප්‍රොෆිට් එකක් වෙනවා මාසෙකට. ඔයා බඩු වික්කන විතරයි ඒක හම්බෙන්නේ. බඩු විකුණුවා නැත්නම් ඒක හම්බෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට එක්සැම්පල් විදියට මම ඔයාලට තව දෙයක් කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ බඩු විකුණන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඉතින් අපි ළඟ ගොඩක් බඩු ජාති කරනවා ගවුම් වර්ග සෙරෙප්පු වර්ග ABL අනම්මන ගෙඩට් අනම්මන කෑලි බෑලි ඔක්කොම තියෙනවා අපි ළඟ. බය වෙන්න එපා. ඔයාලට විකුණන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් කෙලින්ම social media use කරන්න මේකට. ඉතින් මේකට ඔයාලට ගන්න පුළුවන් TikTok එක ගන්න පුළුවන්. මූලිකම එක ඉතින් TikTok එකේ බඩු සෙල් කරනවා කියන්නේ easy. ඉතින් ඔයාලට ඊළඟට ගන්න පුළුවන් මොකද්ද? FB කියන තුරුම්පුව. ඒකෙත් බඩු සෙල් කරනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි එකක් පුළුවන්. ඉතින් ඔයාලට තවත් ඕනම නම් YouTube එක ගන්න පුළුවන්. YouTube එකේ බඩු සෙල් කරන චුට්ටක් කට්ටක් ගන්න වෙනවා. ඒක මම දන්න නිසා කියන්නේ YouTube එකෙන් ගන්නත් පුළුවන්. හරි. එතකොට ඔයාලට වාගේ යාළුවන්ට බඩු විකුණන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්ලාට කිසි ප්‍රශ්නයක් නැහැ. ෆ්‍රෙන්ඩ්ස්ලාට කතා බහ කරලා මේ බඩු තියනවා මේ ගන්නට අඩුවට ගන්න පුළුවන් කියලා විකුණන්න පුළුවන්. එතකොට මට ඔයාලට කියන්න අමතකුනේ එකම එක දේ අපි බඩුවක් දාද්දී සෙල් කරද්දී හැම බඩුවකම අපි මොනවා හරි බඩුවක් කියමුකෝ අපි කියමු රුපියල් 1000ට JBL එකක් තියෙනවා අපි ළඟ. ඉතින් මේ බඩුවට රුපියල් 1000යි තව මේකට එකතු වෙනවා කුරිය charge රුපියල් 300ක් වගේ ගාණක් ගන්නවා කුරිය charge. එතකොට මේක 1300ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයා මේකේ 1300 ගාණ අල්ලලා ඔයාගේ ලාභෙත් තියාගෙන ඔයාලට ඒක සාමාන්‍ය වික්කෑගේ කියලා සාමාන්‍ය 1800ට 900 වගේ විකුණන්න පුළුවන් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ප්ලස් ඔයාලට මේ ගාණ අතටම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට තමයි මේක වැඩේ කරන්නේ. ඉතින් කැමති කට්ටිය පුළුවන් මාත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න. ඒ වගේම මතක් කරනවා මම ඔයාලට අපි ළඟ group එකක් තියෙනවා කිව්වා. මතක ඇති ඔයාලට group කතන්දරයක් කිව්වා. ඉතින් අපේ ඩීලර්ස්ලා ඉන්න group එක සම්පූර්ණයෙන්ම මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නනවා. කිසි ප්‍රශ්නයක් නැහැ මට. ඔයාලට මේ group එක පෙන්නනවා. මම මේකට අදාළ කරන link එක මම මේ පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාගෙන කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඔයාලට පර්සනල් මැසේජ් එකක් දාන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් ඉතිරි ටිකක් බලලම යන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි මම කිව්වේ. හරි ඉතින් මං හිතනවා ඔයාලට මේක මුලින් ඉඳලා අගට බැලුවා නම් A to Z බැලුවා නම් ඔයාලට තේරෙන්නේ ඇති. වීඩියෝ හොඳයි නම් ඔයාගේ යාළුවට ෂෙයා කරලා වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් අපි ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් නැවතම සුබ දවසක් හැමෝටම